හායි අද මං ඔයාලට කියලා දෙන්නේ ලස්සනම ලස්සන මේ වගේ හෙයා බෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි අද මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් අපි බලමු මේ හෙයා බෝ එක අපි හදාගන්නේ කොහොමද කියලා. අපි මේ වගේ නිර්මාණ කරද්දී යූස් කරන මැටීරියල් එක තමයි ලිනන් මැටීරියල් එක. ඉතින් ඔයා මුලින්ම ලිනන් මැටීරියල් එකක් ගන්න, ටේප් එකක් පැන්සලකුත් ගන්න. රෙද්ද හොඳ පිට සහ කන පිට තෝරගෙන රෙද්ද හොඳ පිට තියලා කන පිට උඩට සිටින ආකාරයට මෙන්න මේ ආකාරයට ඔයා රෙද්ද දෙකට නවා ගන්න. දිග සෙන්ටිමීටර 28කුත් පළල සෙන්ටිමීටර 8කුත් වෙන විදියට ඔයා මේ රෙද්දේ මෙන්න මේ ආකාරයට කොටුවක් කපා ගන්න. ඉතින් ඔයා කන පිට පැත්ත පොඩ්ඩක් මාක් කරගන්න. මොකද අපිට එම්බ්‍රොයිඩර් කරනකොට අපි හොඳ පිට පැත්තෙන්නේ එම්බ්‍රොයිඩර් කරන්නේ. ඒ හින්දා ඔයා කන පිට පැත්ත චුට්ටක් මාක් කරගන්න. එතකොට මෙන්න මේ ෂේප් එකට තමයි මම අද මේ බෝ එක හදාගන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් දැන් මම ඉස්සෙල්ලම බ්ලොක් එකක් ඇඳගෙන තියෙන්නේ. ඔයත් වෙනම විසිල් බෝඩ් එකක මේ වගේ බ්ලොක් එකක් ඇඳලා කර්ව් එකන ආකාරයට ඔයා මේක කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා මේ ෂේප් එක ඇඳ ගන්න. ඊට පස්සේ දෙකට නවාගෙන හරි මැදින් ඔයා ඉගෙන දෙපැත්තට අපිට බැලන්ස් වෙන විදිහට තමයි අපි මේ දේ කරන්නේ. මොකද අපි මේකේ දෙපැත්තෙන්ම අඳිනවා. ඊට පස්සේ ඔයා කනිකා හොඳ පිට පැත්තෙන් මෙන්න මේ වගේ ඇඳ ගන්න. මොකද අපි එම්බ්‍රොයිඩර් කරන්නේ හොඳ පිට පැත්තනේ. මෙන්න මේ ආකාරයට තමයි මම මේක කරන්නේ ලේසි ස්ටිච් එකෙන් තමයි මම මල් ටිකක් මහන්නේ. ඊට පස්සේ මම දැන් ඔයාලට මෙතනදී කියලා දෙන්නම් අපි මුලින්ම මහගන්න විදිය. ඉතින් මම ඔයාලට දැන් මතක් කරනවා මගේ කලින් වීඩියෝස් වල මම ස්ටිච් පාඩමේදී මේ වගේ මැස්ම වල මම කියලා දීලා තියෙනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් ඔයා බිගිනර් කෙනෙක් නම් මගේ ඒ ලෙසන් එක චුට්ටක් බලලා ඒ වීඩියෝස් ටිකත් බලලා මේක කරන්න ඔයාලට ගොඩක් පහසු වෙයි. ඉතින් මෙතනදී මම ඇත්තටම ලේසි ස්ටිච් එකෙන් තමයි මෙන්න මේ වගේ මල මහගන්නේ. ඉතින් ඔයාලට පැහැදිලිව ඉතින් අලුත් කෙනෙක් වුණත් ඔයාලට මේ වීඩියෝස් බලනකොට තේරෙනවනේ. මෙන්න මේ ආකාරයට ඔයා මලේ මල් පෙත්ත මහගන්න. ලේසි ස්ටිච් එකෙන් මේ විදියට මලේ වටේම මල් පෙත්ත මහගන්න. ස්ටීම් ස්ටිච් එකෙන් මලේ නැටි ටික මහගන්න මෙන්න මේ විදිහට. මලේ මැදට එන විදියට මම මෙතන දුඹුරු පාට තමයි කැරේ නූල් අරගෙන තියෙන්නේ. ඇත්තටම කැරේ නූල් 3 පටක් නීඩල් එකට දාලා ෆ්‍රෙන්ච් නෝට්ස් මෙන්න මේම මලේ මැදට ඔයාලට දාගන්න පුළුවන්. එතකොට මේකට ගොඩාක් ෆ්‍රෙන්ච් නෝට්ස් අපිට දාන්න වෙනවා. එතකොට තමයි ඒ කියන්නේ මලේ 3 නූල් පටවල් 3ක් වගේ දාලා කරාම අපිට ෆ්‍රෙන්ච් නෝට්ස් එක පොන්චි. ඉතින් මම පොන්චියට ගොඩාක් ෆ්‍රෙන්ච් නෝට්ස් මෙතන දානවා.
ඊට පස්සේ යාළුවනේ මම ෆ්ලයි ස්ටිච් එකෙන් සම්පූර්ණයෙන්ම කොළ ටික මහගත්තා. ඊට පස්සේ මම ඔයාලට කලිනොත් කිව්වා අපි එම්බ්‍රොයිඩරි නිර්මාණයක් කරනකොට ඩාර්ක් කලර්ස් ලයිට් කලර්ස් යොදාගෙන ඒ නිර්මාණය කරද්දි තමයි නිර්මාණයේ තියෙන ලස්සන අපිට තවත් වැඩි කරගන්න පුළුවන්. අපි හැම වෙලාවම කලර්ස් ගැන අපි චොට්ටක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී ලයිට් කලර්ස් යූස් කරලා තියෙනවා ඩාර්ක් කලර්ස් යූස් කරලා තියෙනවා. ඉතින් බ්‍රවුන් කලර් එක උනත් මම කලර්ස් දෙකකට ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ අපේ නිර්මාණය ලස්සන කරගන්න ඔයා චුට්ටක් හිතලා ඔයාගේ ක්‍රියේටිව් ගතියත් චුට්ටක් වැඩි කරගෙන තමයි අපිට නිර්මාණ කරන්න වෙන්නේ. මේ තියෙන්නේ හොඳ පිට. දැන් ඔන්න මේ තියෙන්නේ කන පිට පැත්ත. ඊට පස්සේ මම මේක වටේම ඔන්න ලස්සනට මැහුවා. වටේම මහලා අපි එක සයිඩ් එකක් චුට්ටක් ඕපන් එක තියාගන්නවා. අපිට මේක ඒ කියන්නේ හොඳ පිට පැත්තට හරව ගන්න. මෙන්න මෙතනින් මම චුට්ටක් ඕපන් එක තියාගෙන තමයි වටේම අපි දැන් මහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම ඒක චුට්ට හොඳ පිට පැත්ත හරව ගන්නවා. ඉතින් මේ ආකාරයට තමයි අපි ලස්සන මෙන්න මේ හාබෝ එක නිර්මාණය කරේ. ඉතින් මං හිතන අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඔයා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කරේ එම්බ්‍රොයිඩර් කරපු කොටස අපි කොහොමද එම්බ්‍රොයිඩර් කරේ කියලා. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන සම්පූර්ණයෙන්ම අපි හාබෝ එකක් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයගොල්ලෝ අදත් මාත් එක්ක එකතු වෙලා හිටියම thank you.